ළඟදි වෙඩින් එකක් ගන්න ඉන්න ඔයාටයි මේ වීඩියෝ එක. ඔයාලට සමහරවිට මේ එස්ටිමේට් එක මතක ඇති. ජනවාරි 18 වීඩියෝ එකක් දැම්මා. ඒ දවස්වල තිබ්බ රේට්ස් එක්ක ජුවලරි ටික හදලා, ඊට පස්සේ හොටෙල් පැකේජ්, ඊට පස්සේ ෆොටෝග්‍රැෆි, ඊට පස්සේ බ්‍රයිඩ් ගේ ඩ්‍රෙසින්, ඊට පස්සේ ගෲම් ගේ ඩ්‍රෙසින්, ඒව ඔක්කොමත් එක්ක ඒ දවස්වල ගියා ලක්ෂ 23කට ආසන්න මුදලක්. දැන් මේක ගොඩක් අනිවාර්යෙන් ලක්ෂ 25ට කිට්ටු වෙලා ඇති දැන් යන රේට්ස් එක්ක. ඉතින් මට මේකෙදි මිස් වෙච්ච දෙයක් තිබ්බා. ඒ තමයි ඉන්විටේෂන් කාඩ් මම මෙතනට ඉන්ක්ලූඩ් කරලා තිබ්බේ නැහැ. අපේ වෙඩින් එකේ දැන් ක්‍රවුඩ් එක 200යි නම් මෙතනින් අපි කාඩ්ස් print කරන්නේ සාමාන්‍යයෙන් 100ක් විතර. එතකොට ඉතුරු ටිකට ඔක්කොටම කියන්නේ බහුතරයකට අපි අනිවාර්යෙන් WhatsApp එකෙන් තමයි ඉන්වයිට් කරන්නේ. ඉතින් මේ WhatsApp එකෙන් ඉන්වයිට් කරන්න අපි මොකද කරන්නේ? සාම්ප්‍රදායික ක්‍රමයට කරනවා නම් අපි අපේ වෙඩින් කාඩ් එකේ JPG image එකක් අරගෙන ඒකේ යාළුවාගේ හරි කාගේ හරි අදාළ කෙනාගේ නම එඩිට් කරලා මොකක් හරි එඩිටිං ඇප් එකකින් ඊට පස්සේ ඒකට මොකක් හරි මැසේජ් එකකට තව මෙතනින් අපි ටෙක්ස්ට් එකකුත් ටයිප් කරලා 100කටම මේ වගේ 100කට ඉන්වයිට් කරනවා අපි 100ටම මේ වගේ කරන්න වෙනවා. ඒ කියන්නේ අපි JPG ෆයිල් එක 100 දෙනෙක්ගේ නම් එඩිට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ටෙක්ස්ට් එක කොපි කර මේ 100ට අපි යවන්න ඕනේ. අපිට මේක ලේසි වගේ දැනනට මේක කරන්න කිව්වම මාර කට්ටක් කන්න වෙනවා. මේගොල්ලොන්ට අපි ඉන්වයිට් කරාට පස්සේ ඊට පස්සේ අපිට අනිවාර්යෙන් වෙඩින් එකට අඩුම සති දෙකක් විතර තියලා අපි හොටෙල් එකට ඉන්න අපේ ක්‍රවුඩ් එක කන්ෆර්ම් කරන්න ඕනේ. එතකොට අපි කරන වැඩේ අනිවාර්යෙන් ආයේ මේ 100ටම අපි මෙසේජ් කරලා අහන්න ඕනේ. ඔයාලා වෙඩින් එකට එනවාද කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න ඕනේ. වෙඩින් එකට සති දෙකක් තියලා ඉන්න රෂ් එකේ මේ දේ කරන එකක් ටිකක් ඔලුවට කරදරයක් තමයි. හැබැයි කරන්න වෙනවා. මේ හැම දෙයකම ඒ කියන්නේ අපි දැන් මේ JPG එකක් එඩිට් කරගෙන මේ කන්ෆර්මේෂන් ගන්න මේ ඔක්කොටම මට බජට් සොලියුෂන් එකක් හම්බුණා. ඒ කියන්නේ ඇත්තටම අපිට මේ කාඩ් 100ක් print කරන්න යනවටත් වඩා මාරම ගණන් අඩු බජට් සොලියුෂන් එකක් හම්බුණා. ඉතින් මේ තියෙන්නේ මට හම්බෙච්ච ඒ බජට් සොලියුෂන් එක. මේකෙදි මේ මගේ යාළුවෙක් මට එයාගේ වෙඩින් එකට ඉන්වයිට් කරපු එකක් මැසේජ් එකක් මේ තියෙන්නේ. ඉතින් එයාගේ ඉන්විටේෂන් කාඩ් එකේ JPG එකක් තියෙනවා. එයා මගේ නමත් ටයිප් කරලා මේ එයාගේ වෙඩින් එකට ඉන්වයිට් කරලා තියෙනවා. අපි බලමු මේ එයා තව ලින්ක් එකකුත් ඇටච් කරලා තියෙනවා. මොකක්ද ඒ ලින්ක් එක කියලා. ඒ ලින්ක් එකට ගියපුවම මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. මේක ලින්ක් එක ක්‍රියේට් කරලා තියෙන්නේ ey.lk. ඒ කියන්නේ මෙයා මේ සොලියුෂන් එක අරන් තියෙන්නේ මේ ey.lk ලගෙන්. ඉතින් මෙතන තියෙනවා open invitation කියලා බටන් එකක්. අපි මේක ටච් කරලා බලමු. wow. background image එකක් තියෙනවා. ලස්සන animation එකක් තියෙනවා. මෙතන අපිට තියෙනවා වෙඩින් එකට එනවද නැද්ද කියලා මෙයාට නොටිෆයි කරන්න ඔප්ෂන් එකක්. ඒ කියන්නේ මේකේ අපි මෙතන රෙස්පොන්ඩ් කරන යාළුවාගේ ඩෑෂ්බෝඩ් එකකට මේක යනවා අනිවාර්යයෙන්. ඉතින් එයා ස්ටෝරි එකක් දාලා තියෙනවා මෙතන එයාගේ. ඊට පස්සේ වෙඩින් එකේ තියෙන ඩේට් එක තියෙනවා. ඊට පස්සේ හොටෙල් එකේ තියෙන ලොකේෂන් එක තියෙනවා. එයාගේ ඩේට් එක අපේ ෆෝන් එකේ කැලෙන්ඩර් එකට ඇඩ් කරගන්නවා නම් ඒකට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. තව කොච්චර දවසක් වෙඩින් එකට තියෙනවද කියලා තියෙනවා. ඇජෙන්ඩා එක තියෙනවා. ඊට පස්සේ එයාගේ ෆ්‍රී ෂූට් එක ෆොටෝස් වගේක් ඇටච් කරලා තියෙනවා. හරිම සරලයි. අපි බලමු දැන් කොහොමද අපේ ඉන්විටේෂන් එක අපිම ක්‍රියේට් කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම යන් ey.lk වෙබ්සයිට් එකට. ey.lk වෙබ්සයිට් එකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ වෙබ් පේජ් එකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට කියන්න ඕනේ මේක අවුරුදු 4ක් පරණ සර්විස් එකක්. හොඳටම එක්ස්පීරියන්ස් එක තියෙන ටීම් එකක් එක්ක තමයි ඔයාලට වැඩ කරන්න වෙන්නේ. අපි බලමු අපේ ඉන්විටේෂන් ටික අපිම ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන එක. get start එක කියලා එක දෙමු. ඉතින් get start දුන්නාට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා sign in වෙන්න. මෙතන අපිට email password එක ගහ ඉන්න ඕනේ නැහැ. අපිට මෙතන sign in with Google කියන එක select කරපුවාම අපිට අපේ email එක through මේකට log වෙන්න පුළුවන්. අපි sign in with Google දුන්නාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ මොකුත් නැහැ empty no events found කියලා ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ event එකක් create කරලා නැහැනේ. අපි create event දෙමු. මෙතනදී ඔයාලගේ event එකේ title එක ඊට පස්සේ bride ගේ name එක, groom ගේ name එක, main event image එක, background image ඩේට් එක ඔයාගේ අර ස්ටෝරි එක date and time venue ඔයාගේ ලොකේෂන් එකේ Google map එක ඒ ටික ෆිල් කරන්න තියෙනවා. මම ඔයාලට පෙන්නනත් එක මම මේ ටිකට සාම්පල් ටිකක් ටයිප් කරගන්නවා. ඉතින් මම මෙතෙන්ට සාම්පල් එකක් ගන්න මයි වෙඩින් නිකන් කරලා ෆොටෝස් ටිකක් දාලා date time location next step කියන එක අපි සිලෙක්ට් කරමු. ඊට මෙතන එනවා ඔයාගේ වෙඩින් එකේ ඇජෙන්ඩා එක. දාලා හරි සිම්පල් විදියට මේක ඔයාලට කොහොම arrange කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක නිකන් දාමු T කියලා add item ඊට පස්සේ ඊළඟ එක දාමු ඉතටයි තියෙන්නේ දැන් මේ. ඊළඟ අපි පෝරුව කියලා දාමු. මේ දෙක විතර මම දාගන්නවා. එතනින් තව gallery image ටිකක් දාන්න තියෙනවා. මම ඒ ටික save කරන්න.
දැන් මම ෆොටෝස් 5ක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපි next step කියන එක දෙමු. එනවා design your invitation කියලා. ඉතින් මෙතනදී ඔයාලට sample wedding cards වගේක් පෙන්වනවා. මෙතෙන්ද ඔයාගේ wedding card එකත් input කරගන්න පුළුවන්. ඒකේ issue එකක් වෙන්නේ නැහැ. මේක save කරගන්න. නෑ මේක save කරගන්න. මේ වගේ තමයි එතන view වෙන්නේ. ඊට පස්සේ අපි next step කියන එක දෙමු. දැන් මෙතන ඔයාලා යාළුවෝ 100කට invite කරනවා නම් ඔයාලට මෙහෙම එක එක type කර කර ඉන්න ඕනේ නැහැ. මෙතන මේ upload CSV file කියලා තියෙන්නේ. මේක ඔයාලට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක open කරගෙන බලමු. right. මේ දෙන්නේ මෙතන sample දෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට දේශ වැඩක් කරන්න තියෙන්නේ. මෙතන ඔයාලගේ යාළුවගේ නම දාන්න තියෙන්නේ. අනිත් පැත්තට වාගේ යාළුවගේ ටෙලිෆෝන්ස් නම්බර්ස් ටික දාලා මේක සේව් කරගන්න. මම මෙතනින් දා ගන්නම් නිකන්. ඒ යාළුවගේ WhatsApp නම්බර්ස් ටික තමයි ඇත්තටම දාන්න ඕනේ. මේ විදිහට ටයිප් කරලා මේක සේව් කරලා සේව් කරගත්ත ෆයිල් එක මෙතනින් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මම අර අප්ලෝඩ් කරපු ෆයිල් එක එකේ කන්ටැක්ට් දෙකයිනේ තිබ්බේ. එතකොට මෙන්න මේ වගේ ඒ කන්ටැක්ට්ස් ලිස්ට් එක ඔයාලට මෙතනින් ෆෝල්ඩර් පල්ලට බලා ගන්න පුළුවන්. අපි දැන් complete event කියන එක සෙට් කරමු. එතකොට ඔයාලට event successful කියලා මෙන්න මේ වගේ එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ event එක. guestලා දෙන්නයි ඇප්සෙට් කරලා තියෙන ගාන, ඩික්ලයින් කරලා තියෙන ගාන, ඒවා ටික ඔයාලට මෙතනින් ඩෑෂ්බෝඩ් එකේ සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන්. මේ බලමු view full details කියලා. ඔයා ක්‍රියේට් ඉවෙන්ට් එකකට දුන්නා නම් මේක තමයි ඔයාගේ ඉවෙන්ට් එකේ ප්‍රිවිව් එක පෙන්වන්නේ. ඔයාගේ ඉවෙන්ට් එක තාම ඉන්ඇක්ටිව් මෝඩ් එකේ තියෙන්නේ. මොකද මේක ඇක්ටිවේට් කරගන්න නම් මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න ඔයා මෙහෙම ඉවෙන්ට් එකක් ක්‍රියේට් කරගත්තා කියලා පොඩි පේමන්ට් එකක් කරන්න ඕනේ මෙයාලගේ සර්විස් එක ගන්න නම්. මං කියවනේ මුලින්ම මේක බජට් සොලියුෂන් එකක්. නැත්තම් මං ඔයාලට කීයටම මේක සජෙස්ට් කරන්නේ නැහැ. මොකද මමත් මේක යූස් කරන්න හිතාගෙන ඉන්නේ සහ මගේ යාළුවෝ කීප දෙනෙක් තමයි මට මේක ඇත්තටම සජෙස්ට් කරේ. ඉතින් ඔයාට මෙයාලත් එක්ක කතා කරගෙන ඔයාගේ ඉවෙන්ට් එක කස්ටමයිස් කරගන්නවා නම් ඒ දේවල් උනත් කරගන්න පුළුවන්. ඔයාගේ වෙඩින් එකටත් ඩිජිටල් ඉන්විටේෂන් ක්‍රියේට් කරගන්න ඕන නම් ඔයා මතක තියාගන්න ඕනේ ඒ තමා evite.lk